කරන්න පටන් ගන්න තියෙනවා. උන්ට එන ගහන්න ඕනේ ඇත්තටම මේ වත්මන් ජනාධිපතිතුමා මේ කරන උතුම් බුද්ධ ජීවිතයටත් මුවා වෙලා මේ විදිහට එක එක දේවල් කියන්නේ. අපිට ඒක නම් පොඩ්ඩක් පේනවා. ඉතින් ඒ පවට කරගහලා ඉවරයි දැන් තමයි. මේ මිනිස්සයා මේ විදිහට මේ රට ගොඩ ගන්න උත්සාහ කරද්දී Hi guys, so nada සුපුරුදු පරිදි අපි ප්‍රෝග්‍රෑම් එකකින් හමු වෙනවා. ඉතින් ඇත්තටම මොන්න එලාර පහළ වෙලාලු. ලංකා භූමිය තුල. ඒ කවුරුත් නෙමෙයි එලාර කියන්නේ මේ වර්තමාන ජනාධිපති අනුකුමාර දිසානායකලු. ඉතින් ඇත්තටම අපිට ඇහුණා මේ වාගේ කතාවන් ටිකක් මේ උතුම් බුද්ධ චීවරයට මුවා වෙලා ලංකාවේ දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඉතින් එතකොට අන්න ඒ පැති වලින් අපිට ඇහුණා මේ විදිහට එලාර පහළ වෙලාලු ඉන්නේ. ඉතින් එතකොට එලාර මරණ මොහොතේදී කිව්වලු මං සිංහලෙක් වෙලා හරි ඇවිල්ලා උඹලගෙන් පරි ගන්නවා කියලා. දැන් ඒකලු මේ කරන්නේ. මේ එලාරලු. අපිට මෙතනින් එහාට කතා කරන්න පුළුවන්. හැබැයි ඒක එච්චර සුදුසු නෑ කියලා හිතනවා. මේවා මීඩියා වල දාන්න බෑ මොකද. මොකද මේ කියන කතා ඇත්තටම දැන් මේ ගියොත් ඔක කියන්න පටන් ගන්න තියෙනවා. දැන් ওই විදිහට මේ ජනතාවත් සමහර අර 2.50ට වැටිලා නන්නත්තර වෙලා හුරුන්ට කඩේ යන්නේ උන් ඉන්නවනේ. අන්න උනුත් දැන් පටන් අරගෙන තියෙනවා. මේ දේවල් එක එක තැන් වල ෂෙයා කරන්න, පෝස්ට් හදන්න මේ විදිහට මේ දේවල් එහෙම කරන්න පටන් ගන්න තියෙනවා. උන්ට එන ගහන්න ඕනේ ඇත්තටම මේ වත්මන් ජනාධිපතිතුමා මේ කරන වැඩපිළිවෙලත් එක්ක මේ රට වෙනුවෙන්. එතකොට හිතා ගන්න පුළුවන් මේකේ කවුද එලාර කවුද දුටු ගැමුණුලා කියලා හිතා ගන්න පුළුවන්. එතකොට දැන් මේ කියන විදිහට දුටු ගැමුණුලා වෙන්න ඇති මේ රට නන්නත්තර කරලා විනාශ කරලා එක එක තැන් වල හොරකම් කරලා ඒ විදිහට ජරා ජීර්ණ කරේ දුටු ගැමුණුලා වෙන්න ඇති. එතකොට එලාර තමයි ඇවිල්ලා තියෙන්නේ මේ රට ගොඩ ගන්න. එහෙම නේද දැන් වෙන්නේ එහෙමනේ. ඇත්ත කතාව කියන විදිහට නෙමෙයි වෙන්නේ. ඉතින් එතකොට මෙන්න මේකත් එක්ක වත්මන් ජනාධිපතිතුමා කවදාවත්ම පක්ෂපාත ආගම් කුල ભેද වලට ඒ විදිහට වෙන් කරලා සැලකුවේ නැහැ. එතකොට එකවන්ව එක්සිට්ව ඒ විදිහට ಜಾති ආගම් කුල ભેද නැතුව එහෙම වැඩ කරද්දි තමයි මුන්ට එලාර කියලා පේන්නේ ඇත්තේ. මොකද මුන්ට ඇලර්ජික් එකක් තියෙනවානේ දෙමළ මිනිස්සුත් එක්ක එකට ඉන්නවා කියන්නේ මුන්ට පුදුම ඇලර්ජි. ඒ කියන්නේ දුටු ගැමුණු කියලා මේ කියන්නේ. එහෙම ගන්න කොන්ද පණ තියෙන උන් නම් ওই විදිහේ කතා කියන්නේ නැහැ ඇත්තටම. ඉතින් එතකොට අපිට කියන්න තියෙන්නේ පැහැදිලිවම මෙන්න මේ දේවල් එක්ක කවුද මම එක ඉස්සර සඳහන් කරේ කවුද එලාර කවුද දුටු ගැමුණු කියලා හිතා ගන්න පුළුවන්. හොඳ පණ තියෙන උන් ওই වගේ පෝස්ට් එකක්වත් ෂෙයා කරන්නේ නැහැ. ඉතින් එතකොට මේ විදිහට නිදි වරාගෙන මේ විදිහට මේ රට නන්නත්තර කරලා දුටු ගැමුණුලා නන්නත්තර කරපු රට ගොඩ ගන්න එලාර දඟලන දැඟලිලා ජනතාවත් එක්ක. ඉතින් එතකොට අපිට ඕකේ පේන්නේ අනිත් පැත්ත. එලාරගේ උන් තමයි ඔය විදියට නිකන් අර ඒ විදිහට මැරුණේ උන් තමයි ඔය විදියට ඇවිල්ලා මේ විදියට එක එක දේවල් කරගෙන එක එක ශාසන ඇතුළට රිංගගෙන ඒ විදියට උතුම් බුද්ධ ජීවිතයටත් මුවා වෙලා මේ විදියට එක එක දේවල් කියන්නේ. අපිට ඒක නම් පොඩ්ඩක් පේනවා මේ අවස්ථාවේදී. ඉතින් කෙසේ හෝ වේවා මෙන්න මේකත් එක්ක පැහැදිලිව කියන්න ඕනේ දැන් මෙතන වෙන ප්‍රොජෙක්ට් වගේක් යනවා උතුම් බුද්ධ ජීවිතයට මුවා වෙලා දැන් අර සාමපා ගමනක් යන මුළු ලෝකෙම සාමය උදා කරන්න මෙහෙන් දේශපාලනය කරනවා. විලී ලැජ්ජයි. ඇත්තම කතාව මිහින්තලේ පැත්තෙනුත් එක හඬක් අපිට ඇහුණා මේ ජනාධිපති වෙන්න කලින්. ඌ ජනාධිපති වුණොත් නම් අනිවාර්යෙන් අපිට දානවත් ලැබෙන්නේ නැහැ, බණක්වත් දාන්න දෙන්නේ නැහැ. ඕක ස්ත්‍රී දූෂකයා, ඕක බෝම්බකාරයා, ඕක මංකොල්ලකාරයා. දල්ගම් මාලිගාවට බෝම්බ ගහපු එක ඕක. මේ අනුරු කුමාර දිසානායක මහත්මයා කිව්වේ. මිහින්තලේ පැත්තෙන් ඇහුණා. එතකොට ඒවත් ජනතාව අහන්න නැතුව අනුරු කුමාර දිසානායක මහත්මයා 3න් 2ක බලයක් එක්ක ජනාධිපති බවට පත් කරා. අවුරුදු 2ක් තියාගන්න බැරි වුණු මිහින්තලේ පොසොන් උත්සවය. එතකොට අර දුටු ගැමුණු රණිල් දුටු ගැමුණු ඉදි තියාගන්න බැරි වුණු පොසොන් උත්සවයේ එලාර ඇවිල්ලා තමයි තිබ්බේ. එලාර ඇවිල්ලා හොඳ ධර්ම දේශනාවකුත් තියලා ආවේ. ඉතින් ඔන්න ඕක තමයි ඇත්ත. ඕක තමයි යථාර්ථය. ඒ යථාර්ථය දැනත් මෙහෙම කරනවා කියන්නේ. සමහරුන්ට නම් ඇත්තටම තේරෙන්නේ නැහැ. මොකද උඹත් කන්නේ නැහැනේ. මොකද තමන්ගේ හොර නායකයා මොක කිව්වත් උන් පිළිගන්නේ උන් ඉන්නවා මේක තුන. අධ්‍යාපනයක් නැතිකම ඒ. ඉතින් එතකොට මුන්ට රුපියල් 5000යි මෙහෙම ගල් කාර් බෝතලෙ මෙහෙම දුන්න ගමන් ඉවරයි ඉතින්. ඉතින් මෙන්න මේ දේවල් වලට මුවා වෙලා මේ දේවල් වලට වශී වෙලා ඇත්තටම මේ රටක් පාවා දෙනවා කියන්නේ ඒක ලොකු. ඒ කියන්නේ මේ විදියට පුදුමාකාර පවක් ඒක. ලොකු පවක්. ඉතින් ඒ පවට කරගහලා ඉවරයි දැන් තමයි. මේ මිනිස්සයා මේ විදියට මේ රට ගොඩ ගන්න උත්සාහ කරද්දී ඒකට ගරහනවා කියන්නේ පුදුමාකාර විදියට නීචයෝ කියලා අපි තමයි කියන්නේ. ඒ කියන්නේ නීචයෝ කියලා කියන්න වෙනවා.
ඉතින් කෙසේ හෝ වේවා අපි බලමු ඉතින් කවුද ඉස්සරහට මොකද්ද දැන් එලාර දුටු ගැමුණු යුද්ධෙට මොකද්ද වෙන්නේ? කවුද ඇත්තටම එලාර කවුද ඇත්තටම දුටු ගැමුණු කියන එක අපිට හිතා ගන්න පුළුවන් වෙයි තව මාස ගාණක් යද්දී. එතකොට මුන් මේ රට කරලාද විනාශ කරලාද නන්නත්තර කරලාද කවුද එලාරලාගේ පැටවු කියන එකත් අපිට කියා ගන්න පුළුවන් වෙයි. පොඩ්ඩක් ඉවසගෙන ඉන්න තියෙනවා. ඉතින් එහෙනම් අපි කිව්වේ මේකත් එක්ක මේ කියපු කතාවත් එක්ක ඇත්තටම ජනතාව තේරුම් ගන්න ඉන්නවා දැන්ටමත් මේක මොකක්ද ඇත්ත නැත්te කියන එක. මොකද මේ කියපු උන්ටත් තේරෙයි තව පොඩි දවසකින්. එහෙනම් ඔබගේ අදහසත් අනිවාර්යයෙන්ම යටින් කමෙන්ට් කරගෙන යන්න. කවුද එලාර කවුද දුටු ගැමුණු කියලා. ආදරෙන් ඉල්ලා සිටිනවා channel එක subscribe කරන්න කියලා. ජය ජය.